පුරුදු කෙනෙක් වගේ. අපි ආවයි කියලා දැනගෙනද කොහෙද වටපිට කට්ටිය එබෙන්ට පටන් ගත්තා. බලන්න ඒ කවුද කියලා. මාළු වල්ලන්ට ආපු කෙනෙක් නව වෙන්න බෑ. ඕකට මම වටයක් ගහලා බලලා එන්න. සුන්දර මා කන්දාවේ නොඉඳුල් අසිරිය විඳගෙන අපි ආපහු එන්ට හැරුණා. බලන්ට කැලණිගම් කොමලියට නොරිදෙන්ට හබල් ගාලා අපි එගොඩ කරන හැටි. මේ දිනවල රටවට යන අටපට්ටමෙන් අපි පෙන්වන්නේ යටිඅන්තොට කිතුල්ගල ආශ්‍රිත ප්‍රදේශයේ සුන්දරත්වයේ බව ඔබ දන්නවන්නේ. මේ සුන්දරත්වයෙන් බොහෝ දෙනෙක් කුල්මත් වෙලා යටිඅන්තොට පැත්තේ උපත ලබා ලෝකයට ගිය බොහෝ දෙනෙක් තමන්ගේ පුංචි කාලේ මතක් වෙලා අපට කතා කළා. ඒ අතර යටිඅන්තොට උපත ලබා ලෝකයේ ජයගත් කීර්තිමත් විද්‍යාඥයෙකුත් ඉන්න බව මතක් කරන්න ඕනේ. ඒ නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල සූරීන්. අටපට්ටමේ පෙන්නපු රූපරාමු දැකලා එතුමන්ටත් තමන්ගේ බාල කාලේ මතක් වෙලා. ඒ නිසානේ අප ඇමතුවේ එදා කොට කලිසමක් ඇඳගෙන මේ පාලම දිගේ පාසල් ගිය පුංචි දරුවා අද ලෝකයේ ජයගත් කීර්තිමත් විද්‍යාඥයෙක්. ඒක යටිඅන්තොටට විතරක් නෙවෙයි මුළු මහත් ලංකාද්වීපයටම ආඩම්බරයක්. මට ඔය හොඳට ඔය පාලම මතකයි. ඒක දැක්කම මට මගේ කුඩා කාලේ මතක් වුණා. ඔය පාලමෙන් තමයි ගරාගොඩයි යටිඅන්තොටයි කනෙක්ට් වෙන්නේ. අපි පොඩි කාලේ මට අවුරුදු 5ක් විතර වෙනකන් අපි හිටියේ ගරාගොඩ. ඉතින් ඒ කාලේ මට මතකයි පාස් බයිසිකල් එකක් අපි හිටියේ ගරාගොඩ. ඉතින් ඒ කාලේ මට මතකයි පාලම උඩින් යන හැමදාම අම්මා එක්ක පයින් යනවා, තාත්තා එක්ක බයිසිකල් යනවා. මගේ තාත්තට පුෂ් බයිසිකල් එකක් තිබුණා. ඉතින් තාත්තා මාව උදේට මොන්ටිසෝරි එක කියන්නේ ඔය පාලම උඩින් ටෝක යනකොට මට ටිකක් බයත් හිතෙනවා. ඒ වුණාට මම හරි කැමතියි ඔය පාලමට. මොකද මොන්ටිසෝරි යනකොට තව පාලමක් තියෙනවා කොළඹ පාරේ. ඒ පාලම පරණ පාලමේ තිබුණේ මේ සිල්වර කොට. ඉතින් ඒක උඩින් යනකොට හරියට ගෑස් වෙනවා. ඉතින් බයිසිකලේ අර මැද පොල්ලේ යනකොට හරි අමාරුයි. ඉතින් මට ඕක හොඳට මතකයි. තාමත් ඒ පාලමත් ඇති. මට ඕක දැක්කම මගේ කුඩා කාලේ හරියට මතක් වුණා. ඒ පැත්තේ මේ නැචරල් බියුටි එක හරියට ඉස්සර කාලේ වගේම තියෙනවා. ඒ කාලේ වගේමයි හරි ප්‍රිස්ටීන් නැචරල් බියුටි එක වෙනස් වෙලා නැහැ. කොළඹ පළාතේ එහෙම ඔක්කොම ඉන්ඩස්ට්‍රියලයිස් වෙලානේ. ඉතින් එහෙම නෙමෙයි යටිඅන්තර පැත්ත තාම හරිම ලස්සනයි. යටිඅන්තොටින් නාසා ගිය ආචාර්ය සරත් ගුණපාල සූරීන් ගැන අටපට්ටමෙන් සහ දොරමඩලාවෙන් මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ තොරතුරු දැනගත්තා. නැවත සිහිපත් කිරීමක් කරන්නට අප කල්පනා කළා. නාසා ආයතනයේ ඇතුළත දුර්ලභ දර්ශන රැසකුත් අද අටපට්ටමෙන් ඔබට බලා ගන්නට පුළුවන්. නූතන අභ්‍යවකාශ පර්යේෂණ අලුත් දිශාවන් ඔස්සේ ගමන් කරමින් පවතිනවා. අභ්‍යවකාශ තරණයේදී පර්යේෂකයන්ට මුහුණ දෙන්න සිදු වුණු බලවත් අභියෝගයක් වුණේ අභ්‍යවකාශයේ ඇති අඳුරු කුහර. ඒවායේ ඡායාරූප ලබා ගැනීම ලොකු ගැටලුවක් බවට පත් වුණා. මේ ගැටලුවට පිළිතුරු ලබා දුන්නේ අපේ රටේ ඉපදුණු කීර්තිමත් විද්‍යාඥයෙක්. ඔහු වර්තමානයේ නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙක් හැටියට සේවය කරන ආචාර්ය සරත් ගුණපාල මහත්මයා. අභ්‍යවකාශයේ අඳුරු කුහර ඡායාරූපගත කළ හැකි ඉන්ෆ්‍රාරෙඩ් කැමරාව හේවත් අධෝරක්ත කිරණ කැමරාව ඇතුළු නව නිර්මාණ 25කට අධික සංඛ්‍යාවක් සඳහා එතුමන්ට පේටන්ට් බලපත්‍ර හිමි වී තිබෙනවා. හිතලා බලන්න කෑගල්ල දිස්ත්‍රික්කයේ යටිඅන්තොට ඉපදිලා යටිඅන්තොට සිරිවර්ධන විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදයේ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලය හරහා බෙල් විද්‍යාගාරයටත් එතනින් නාසා ආයතනයටත් ගිය ගමන කොයිතරම් අපූර්ව ආදර්ශවත් ගමනක්ද කියලා. කැප වෙලා වෙහෙස මහන්සි වෙලා ඉගෙනගෙන ජීවිතේ ජය ගන්නට හිතන දරුවෙකුට හදාරන්න වටින ජීවිත කතාවක් නේද? මේ ජීවිත කතාවේ අක්මුල් හොයාගෙන අපි යටිඅන්තොට ගිය හැටිත් මතක ඇතිනේ. මේ සරත් ගුණපාලයන් එක්ක එදා යටිඅන්තොට සිරිවර්ධන විද්‍යාලයට ගිය ගමන. ඉගෙනීම නැති කරන්න
ආචාර්ය සරත් ගුණපාල සූරීන් ජීවත් වෙන නිවහන මීට පෙර අටපට්ටමෙන් පෙන්නුවා මතක ඇතිනේ. ලංකාවේ යටියන්තොට ඉපදිලා වෙහෙස මහන්සි වෙලා දුක් විඳලා ඉගෙනගෙන අධ්‍යාපනයේ නිසි ප්‍රතිඵල ලබාගත් උගතෙකු අද ජීවත් වෙන ආකාරය අපේ දරුවෝ දකින්න ඕනේ. මේ හොලිවුඩ් පුරවරයේ පේනමානේ පැසදෙනාහි නිවහන. එහා පැත්තේ පේන්නේ ලොස් ඇන්ජලිස් ඩවුන්ටවුන් නේ. ඔව් අර ඩවුන්ටවුන්. අපි උදෑසනින්ම ජෙට් ප්‍රපල්සන් විද්‍යාගාරයේ බලා පිටත් වුණා. ජෙට් ප්‍රපල්සන් කියන්නේ නාසා ආයතනයට අයිති එක් ප්‍රධාන පර්යේෂණාගාරයක්. ඊට අමතරව ඇමරිකාව පුරා පැතිරුණු අනුබද්ධ ආයතන විද්‍යාගාර සහ පර්යේෂණාගාර රැසක් ඇති බව අපි අටපට්ටමේ කීවනේ. ඒ තැන් කීපයකටම අටපට්ටමේ අපි මීට පෙර ගිය බවත් ඔබට මතක ඇති. අපි ආයේ නාසා ආයතනයට ආවා. නාසා කියන්නේ මුළු ඇමරිකාව පුරාම පැතිරුණු ආයතන පද්ධතියක්. ඒ අතරින් ප්‍රධානම තැනක් තමයි ජෙට් ප්‍රපල්සන් විද්‍යාගාරය කියලා කියන්නේ. නාසා ආයතනයේ අයිති මධ්‍යස්ථාන ගණනාවක් තියෙනවා. ඒ වැඩි සංඛ්‍යාවකට අටපට්ටමේ අපිට යන්න අවස්ථාව ලැබුණා. බලමු ඇතුළට ගිහිල්ලා. මේවා තියෙන්නේ හැතැම්ම බිලියන 26ක් ඈතින් තියෙන්නේ. 1යි 2යි අපේ සෞර ග්‍රහවලේ මිදිලා තියෙන්නේ. නීඩල් එකයි ප්ලේ කරන විදියයි සිම්බොලික් ලැන්ග්වේජ් එකකින් කියලා තියෙන්නේ. කවදා හරි ඉන්ටෙලිජන්ට් ලයිෆ් එකකට හම්බුනොත් අරක ප්ලේ කරලා ඉවරලා මේ අපේ පොළොව ගැන විස්තර දැනගත්තා. ඒකේ අපේ සෞර ග්‍රහවලේ පොළොව තියෙන්නේ කොහෙද? අපේ ඉර ගැන විස්තර තියෙනවා මේක ඇතුලේ. මේ ගෝල්ඩ් නේ ප්ලැටිනම් ගෝල්ඩ් සොෆ්ට් නේ ප්ලැටිනම්. ඉස්සර මෙතන තියෙන ප්ලේ කරන එක. ඒකේ තියෙනවා මේ අයිබෝන් කියලා එහෙම. අසන්තාවේ හොඳ වෙලාවට මේක මේ අපි හදලා පිටත් කරන්න කලින් මේක යන්නේ ජුපිටර් වල තියෙන යුරෝප කියන ග්‍රහලෝකයට මේ චන්ද්‍රිකාව මේ චන්ද්‍රයට යන්නේ. යුරෝප කියන්නේ ගැලීලියන් මූන් හතරෙන් එකක්. මේක හදන්න අපිට 3.8 බිලියන් ඩොලර්ස් ගියා පහුගිය අවුරුදු 6 ඇතුළත. හොඳ වෙලාවට නාසා එකට ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් උඩ. මේ ඔබ දකින්නේ කොයිතරම් දුර්ලභ දර්ශන පෙළක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. කැමරා ආටෝගෙන පටිගත කරන්නට ලැබෙන දේවලුත් නෙවෙයි. හැබැයි අධ්‍යාපනික අවශ්‍යතාවයක් හැටියට දුෂ්කරතා මැද්දේ අපිත් අපේ වැඩේ කරගත්තා. මේක ඔක්කොම පාලනය වෙන්නේ අපේ සරත් ගුණපාල මහත්තයාට තියෙන. මේක තමයි මැටීරියල් බ්‍රෝකර් ප්‍රොසෙස් කරන්න ඉස්සෙල්ලා චිප් වලට. මේ තමයි මගේ ඔෆිස් එක. මේකට කියන්නේ මයික්‍රෝ ඩිවයිසස් ලැබ් කියලා. විශ්ව ගවේෂණයට ඕන කරන චිප්ස් හදන්නේ මෙතන තමයි. මේ ගොඩාක් ඇත්තටම සයන්ටිස්ලා 200න් 190ක් විතර PhD තියෙන කට්ටිය ඩොක්ටර්ස් මේ අනිත් කීප දෙනා ඉන්නේ ටෙක්නීෂියන්ලා මේ සෙන්ටර් එක මේ ෆැසිලිටි එක මේන්ටේන් කරන්න 10ක් විතර ඉන්න ටෙක්නීෂියන්ලා. බරට වැඩ විදස්සලා බරට වැඩ ඉන්නනේ ගොඩක් කට්ටිය. ඉතින් ඇඩ්මිනිස්ට්‍රේෂන් වැඩ හරියට තියෙනවා. ඉස්සර වගේ නෙමෙයි රිසර්ච් කරන් තියෙන ටයිම් එක අඩුයි ඉතින්. මම කියන්නේ මාස් යාඩ් කියලා. දැන් මාස් වලට අපි රෝවර්ස් ඇරිහම මාස් වල ඒ කියන්නේ අගහරු ලෝකේ විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ. ගල් අරව මේවා දාලා එතකොට රෝවර්ස් මෙතන තමයි ටෙස්ට් කරන්නේ. මීළඟට අප ඇතුළු වන්නේ ඉතා වැදගත් අධි ආරක්ෂිත කලාපයකට. දැන් මේ හසන්ත ඉන්නේ ලෝකේ එකම තැන පෘථිවියෙන් පිටතට යන චන්ද්‍රිකා කන්ට්‍රෝල් කරන සෙන්ටර් එක NASA එකේ ජෙට් ප්‍රොපල්ෂන් ලැබ් එකේ තියෙන. මේක හැමතිස්සෙම වැඩ කරන දවසේ පැය 24ම ෂිෆ්ට් තුනක් තියෙනවා පැය 8. මේකෙන් තමයි කමියුනිකේට් කරන්නේ පෘථිවිය වටේ යන ඕන ග්‍රහ ලෝකයක කොටා තියෙන චන්ද්‍රිකා. දැන් මේ තියෙන Voyager එක කතා කරන පැනල් එක තමයි මේ තියෙන්නේ. ඈත තියෙන්නේ මේ තියෙන Voyager Ace කියලා. දැන් Voyager කියන එක තියෙන්නේ සතුන් බිලියන 26ක් විතර ඈත. මෙතන ඉඳන් ඔක්කොම පාලනය කරන්නේ. ලෝකේ එකම තැන. ඔක්කොම පාලනය කරනවායි කිව්වට ඔක්කොම පාලනය කරන්න පුළුවන්ද කියන එකත් ප්‍රශ්නයක්. බලන්න මෙතන කොයිතරම් අපූර්ව දෙයක් සිද්ධ වෙනවද කියලා. මෙහෙන් යනවා එහෙන් එනවා වෙන මොනවද ඉතින් දත්ත මිසක්. මේ සැටලයිට් එක ගෝගාලා එනවා. දැන් ඒ ටික ඉවරයි ඩේටා පැකට් එක. ලයිව්. යනවා තව කමාන්ඩ් එක සැටලයිට් එකට. තව යනවා ඩේටා සැටලයිට් එක. බලන්න සජීව ලෙස එහා මෙහා දත්ත හුවමාරු වෙන හැටි. ඇමරිකා එක්සත් ජනපදයේ පුරා පැතුරුණු නාසා පද්ධතියට අයත් ආයතන ගණනාවකට යන්න අටපට්ටමේ අපට අවස්ථාව ලැබුණා. ඒ තොරතුරු මීට පෙර අටපට්ටමින් අපි පෙන්නලා තියෙනවා.
ස්ටේජ් එක උඩ තියෙන පුටුවේ තමයි එඩ්වින් හබල් ඉඳලා තියෙන්නේ මේ ගැලැක්සිස් හොයාගන්න වෙලාවේ. මීට පෙර නාසාගේ අවස්ථාවන් කීපයකුත් ආපහු මතක් කරගන්නකෝ. නාසා ආයතනයේට ප්‍රධාන පර්යේෂණාගාර 10කට වැඩිය තියෙනවා. මූලස්ථානයේ පිහිටලා තියෙන්නේ වොෂින්ටන් අගනුවර. මේ ඔබ දකින්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ හියුස්ටන්හි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ. TLT, OTC air to ground 1, perform horizontal sit config per your checklist. CLN standing by for step 944 next. එතනදී නම් හඳේ පස අත ගාලා බලන්නත් අවස්ථාව ලැබුණානේ. නව නිපැයුම් 25කට අධික සංඛ්‍යාවක් සඳහා ජාත්‍යන්තර පේටන් බලපත්‍ර දිනා සිටින ආචාර්ය සරත් ගුණපාල සූරීන්ට පසුගියදා තවත් විශේෂ ජයග්‍රහණයක් හිමි වුණා. ඒ ඇමරිකා එක්සත් ජනපද අභ්‍යවකාශ තාක්ෂණ මධ්‍යස්ථානයේදී පිරිනැමුණු මේ විශේෂ සම්මානය. ඒ අභ්‍යවකාශ තාක්ෂණ විශේෂත්වයට අදාළව පර්යේෂකයෙකුට හෝ කණ්ඩායමකට දිනාගත හැකි ඉහළම සම්මානයක්. සුන්දර යටියන්තොට ඉපිද ලෝකේ ජයගත් මේ කීර්තිමත් විද්වතාට රටක් හැටියට අපි සුබ පතමු. Also, I would like to thank JPL for supporting this work for 3+ decades at JPL. මේ සුන්දර පරිසරයේ ලෝකේ ජය ගන්නා තවත් බොහෝ අය ඉඩ තියෙනවා. බලන්න කොයිතරම් සුන්දර රමණීය පරිසරයක්ද කියලා. සියල්ල ඇතුළු තවත් බොහෝ දේ සමග ලබන සෙන්සුරාදා රාත්‍රී 8ට අටපට්ටම මුණ ගැහෙමු.